මේ ඉන්නේ පුංචි බර්නි. අද අපි අහන්න යන්නේ පුංචි බර්නිගේ කතාව. සාගරයේ තිබුණු ලස්සන කොරල් පරයක් අස්සේ බර්නි කියලා පුංචි රෝස පාට බූවලු පැටියෙක් හිටියා. සාගරයේ ඉන්න අනිත් හැම සතෙකුටම තිබුණේ පිහිනන්න උදව් වෙන වල්ගයක් හරි වරල් දෙකක් හරි විතරයි. හැබැයි බර්නිට විතරක් දිගම දිග කැරලි ගැසුණු අත් 8ක් තිබුණා. මේ නිසා සාගරයේ ඉන්න සමහර පුංචි මාළුවෝ බර්නිට විහිළු කරා. බලන්නකො බර්නි වාගේ හැටි අත් 8ක් පටලවගෙන ඇවිදිනවා. එහෙම කියලා මාළු පැට්ටෝ එයාට hina වුණා. මේ කතා නිසා බර්නි හිටියේ හරියම කනගාටුවෙන්. එයා හිතුවා තමන්ට මේ තියෙන අත් 8 කිසිම වැඩකට නැති තමන්ව කැත කරන දෙයක් කියලා. එක්තරා දවසක් මහා සාගරයට දරුණු කුණාටුවක් ආවා. සැඩදිය වැල් නිසා මුහුද යට තිබුණු ලොකු ගල් කුට්ටි කොරල් පර ඒ සේරම පෙරලෙන්න ගත්තා. හැම සතෙක්ම බය වෙලා තමන්ගේ ජීවිත බේරගන්න එහා මෙහා දිව්වා. කුණාටුව ඉවරුණාට පස්සේ බර්නිට ඇහුණා කවුරු හරි අඬන සද්දයක්. එයා හිමින් පිහිනලා ගිහින් බලද්දී තමන්ට හැමදාම විහිළු කරපු පුංචි තැඹිලි පාට තාරකා මාළු පැටියෙක් ලොකු ගල් කුට්ටියකට සහ කොරල් පරයකට මැදි වෙලා හිර වෙලා ඉන්නවා දැක්කා. තාරකා මාළුවව බේරගන්න එක ලේසි වුණේ නැහැ. මොකද එක පැත්තකින් ලොකු ගලක් පෙරලෙන්න ළඟයි, අනිත් පැත්තෙන් තව කොරල් පරයක් එයාගේ ඇඟ උඩට වැටිලා තිබුණේ. බර්නි මොහොතක්වත් හිතුවේ නැහැ. එයා තමන්ගේ අත් 8 ශක්තිය පාවිච්චි කරන්න තීරණය කළා. මුලින්ම කරේ එයා එක අතකින් තාරකා මාළුවව හිමින් අල්ලගත්තා. තවත් අත් 3කින් උඩින් පෙරලෙන්න ආපු ලොකු ගල් කුටිය තද කරලා අල්ලගෙන නතර කරා. ඉතිරි අත් 4න් බිම තිබුණු කොරල් පර අතු ඈත් කරලා තාරකා මාළුවට නිදහස් වෙන්න පාර හැදුවා. ඉතින් තනි රෝස පාට පුංචි බූවල්ලෙක් තමන්ගේ අත් 8න්ම එකපාර වැඩ ගොඩක් කරලා තප්පර ගානකින් තාරකා මාළුවව කිසිම සීරිමක්වත් නැතුව බේරගත්තා. තමන්ගේ ජීවිතේ බේරන තාරකා මාළුවා බර්නි දිහා බලලා මෙහෙම කිව්වා. අනේ බර්නි, මට සමා වෙන්න. මම ඔයාගේ අත් 8ට විහිළු කරා. ඒත් අද මාව බේරගත්තේ ඔයාට විතරක්ම තිබුණු ඒ අපූර්ව අත් 8 ශක්තිය. එහෙම කියලා බර්නි සහ තාරකා මාළුවා හරි ආදරෙන් වැළඳගත්තා. එදා ඉඳන් සාගරයේ කිසිම සතෙක් බර්නිට විහිළු කළේ නැහැ. බර්නිත් තේරුම් ගත්තා අපි හැමෝම ඉපදෙන්නේ එකිනෙකට වෙනස් ලක්ෂණ ඇතිව කියලා. අපිට තියෙන වෙනස්කම් අපේ දුර්වලකම් නෙවෙයි. ඒවා තමයි නියම වෙලාවට ලෝකෙට උදව් කරන්න පුළුවන් සුවිශේෂී දක්ෂතා. ඒවට අපි කියන්නේ යුනික් සුපර් පවර්ස් කියලා. ඉතින් අපිටත් මෙහෙම යුනික් සුපර් පවර්ස් තියෙනවද? මේ අපේ බර්නිගේ කතාව. බලන්නකො අපේ පුංචි යාළුවන්ටත් ඒ වගේ සුපර් පවර්ස් තියෙනවද කියලා. එහෙනම් අලුත් කතාවකින් අලුත් දවසක හම්බ වෙමු. අදට ගිහින් එන්න.